හායි ළමයි මං අද මගේ ඩේලි කරන රූටින් එකක් ෂෙයා කරන්න ඩේලි කිව්වට මේක මම සතියට දෙපාරක් තුන් පාරක් වගේ තමයි හැම වෙලෙම කරන්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට මොන හරි වැඩක් තිබුණොත් ඒක කරන්න වෙන්නේ නැහැ. එළියට ගියොත් අනිවාර්යයෙන්ම මේ සතියම අනිවාර්යයෙන්ම කරනවා. මොකද දැන් මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ළමයි ඇත්තටම මේ ස්කින් එක ගැන හිතන්නම වෙනවා අපිට. මොකද අපි ලස්සනට ඉන්න ආසයිනේ. මගේ ස්කින් එක ගැන මම හිතනවා. මොකද මං ඉස්සර මම හරි ඒ කියන්නේ ගොඩක් ඩාර්ක් නෙවෙයි. මම මේ තලෙලු කෙනෙක්. දැන් චුට්ටක් මම පොඩ්ඩක් පැහැපත් වෙලා තියෙනවා නම් තියෙන්නේ මේ වගේ රූටින්ස් කරන නිසා. පොඩ්ඩක් පේනවා ඇති පොඩි වෙනසක්. හැබැයි ටිකක් නේ ඔයිලි වගේ තියෙන ඉතින් මම ඒකට ආසයි. අපි බලමු මොකක්ද මේ කියන්නේ මම ඔයගලන්ට අද මගේ ෂෙයා කරන රූටින් එක. ඉස්සරහම මම මුණ මේ ඒ කියන්නේ ස්ක්‍රබ් කරගන්න යන්නේ. ස්ක්‍රබ් කරන්න මම පාවිච්චි කරනවා කොෆි. මම ගාව මෙන්න මේ රැගට් එක තමයි ළමයි දැන්ට නම් තියෙන්නේ බජට් පැක් එකක්. ඕගොල්ලන්ටත් මේක රුපියල් 50යි. ඕගොල්ලන්ටත් මම හිතනවා තමන්ගේ ස්කින් එක ගැන හිතනවා නම් රුපියල් 50ක් දෙන් කරන්න බැරි කමක් නැහැනේ. මේකෙන් මම මට මගේ මුණට අවශ්‍ය වෙන ප්‍රමාණය මම දාගන්නවා. මේක ඔයගලන්ට මුළු ඇඟේ මුණත් කරන්න පුළුවන්. මේකට වාට මීපැණි භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇලෝවෙරා මම පාවිච්චි කරන මීපැණි පුළුවන්, ඇලෝවෙරා පුළුවන්. එහෙම නැත්නම් ඔලිව් ඔයිල් පුළුවන්. පොල් තෙල් නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. පොල් තෙල් ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ආකාරයට මේකට ඒ කියන්නේ ගොඩාක් ඇලෝවෙරා දාගන්න එපා. අපි ස්ක්‍රබ් කරන්න යන නිසා මූණට මේ වතුර ගතිය වගේ වැඩි වුණොත් කොෆි එක මේ කියන්නේ හරියට මේ මූණ ස්ක්‍රබ් කරන්න බෑ. නිකන් වතුර වගේ නේද? මෙන්න මෙයා වගේ වෙන්න කරගන්න. දැන් මම හදන්නේ මගේ මූණේ මේක ඇප්ලයි කරන්න. මෙහෙම ඔයාලට තියෙන මුළු මූණම ස්ක්‍රබ් කරන්න. විනාඩියක් දෙන්න මම මේක ගොඩ මේ විදිහට පේනවනේ. මේ ආකාරයට තමයි මේක ස්ක්‍රබ් කරන්න ඕනේ. මුළු මූණෙම ගාගෙන ඔයාලට කියන මූණේ පිම්පල්ස් තියෙන හරිය උනත් ගාගෙන ඒ හරිය පොඩ්ඩක් හිමීට තුවාල වෙන්න කරන්න. හොඳට මේ ආකාරයට මෙහෙම ස්ක්‍රබ් කරගන්න ඕනේ. මම විනාඩියක් කරන් ඉන්න මේක ස්ක්‍රබ් කරලා හොඳට ඊට පස්සේ අපි මේක වොෂ් කරගන්නවා. වොෂ් කරගෙන මගේ මූණ වෙනස බලන්න එමු. මම කොණ්ඩේ බැඳගත්තා. මේ තියෙන මම වොෂ් කරාට පස්සේ මූණ මම ටික කම්මැලිකමට කරේ. ඒත් ගොඩක් මේකක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවා ඇති. ඊළඟට මම කරන්න යන ස්ටෙප් එකට මේ වොෂ් කරපු මූණ හොඳට dry වෙන්න ඕනේ. ඔයාලට ටෝන් එකක් තියෙනවා නම් මූණ හොඳ ක්ලීන් ෆේස් ටවල් එකකින් මූණ පිහදාලා ටෝන් එක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ක්ලීන් කරලා මේක යූස් කරන්න පුළුවන්. අපි ඒ ස්ටෙප් එකට ගිහලා බලමු ළමයි. දැන් මම ෆේස් එක ක්ලීන් කරගන්නවා. මම දැන් ඊටකට කරන එකට මේ වගේ ඔක්කොර එකක් ඕනේ නේ. ඒ නිසා මම හිතුවා මේක දාගන්න. මේක මම ඉතින් නෝමල් පොඩි ළමයි වගේ භාවිතා කරන එකක්. ඉතින් අතට මම පාන ඇඳුමකුත් ඇඳගෙන ඉන්නේ මේක කරාට. මොකද මේවා ඇඟේ අඳින්න ගෑප් නිසා. නේ මම මේ ෂෝ ඔෆ් කරන්න කියන්නේ. මොකද පේන්න මේක කරන්න අතට මේ වෙන විදියනේ. පාන ඇඳුමක් ඇඳන්නේ කරන්නේ. දැන් මේකට අපි මම ඊළඟට කරන යන ෆේස් පැක් එක මට ඕනේ කඩල පිට. සයිඩ් ඉෆෙක්ට් එකක් නෑ. ඔයගොල්ලෝ කඩල පිට පාවිච්චි කරනවා. මූණ ගෙඩි තියෙනවා නම් ගොඩක් වෙලාවට මට පිම්පල්ස් ආවම මේ වගේ පිම්පල් එකක් තිබුණා. මේ පිම්පල් එකක් ආවම මේ මෙතන දිහා මම ඒකට විතරක් හරි ගාන මට ගාන වෙලාවක් නිසා මුලින්ම ගාන කම්මැලි. මම මේකට පොඩ්ඩක් දාන්න පුළුවන්. පොඩ්ඩක් දාගන්නවා. දැන් කොෆි එකෙන් අපි ස්ක්‍රබ් කරපු නිසා මට මේකට කොෆි ඇඩ් කරලත් මූණේ ගන්න පුළුවන්. කොෆි එකෙන් ස්ක්‍රබ් කරපු හින්දා දැන් ඒකේ ඉෆෙක්ට් එක තියෙන්න අරලා මම අද කරන්නේ මේකෙන් විතරයි. මොනවාද මේ
කහයි කහනම් චුට්ටක් වගේ දාගන්නම නැත්නම් මුළු කහම කහපාට වෙනවා. ඒක ඔයගොල්ලෝ බලන්න ඕන. ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණය අනුව ඔයගොල්ලන්ට තේරෙනවා ඒක. මෙන්න මේ වගේ මම චුට්ටක් තමයි කහ දාගත්තේ. කහ ගොඩාක් දාගත්තේ මුළු කහ වෙනවමයි. කොයි හරි ඉඩට යන්න වුණොත් අදිසියේ මුණ කහ වෙලා තියෙන කියලා මිනිස්සු බලන්න. මේ තියෙන මගේ වතුර බෝතල. මේක මේ අරක්කු නෙමෙයි. මේකෙන් මම වතුර ඒ කියන්නේ මේක දිය වෙන්න හදාගන්න එපා ළමයි. මුණේ ඇප්ලයි කරන්න පුළුවන් විදිහට මම වතුර පොඩ දාලා බලමු අපි මේක දිය වෙන්නේ නැති වෙන්න හදාගන්න. දෙට වතුර ගොඩාක් දාගන්න එපා. අර නිකන් පාම් පිටි වලින් හදන්නේ අපි මේ වෙසක් කුඩු වලවන්නේ ආප් ඒ වගේ මේක. දිය වෙන්න හදාගන්න නැහැනේ. පාප් එකක් එතකොට ඇලවෙන්නේ නැහැනේ. ඉතින් පාප් ගන්නවා වගේ තමයි ළමයි මේ මුණ වලට අපි ඉතින් කරන්නේ. අපි හිත සතුටු වෙන්නනේ. මෙන්න මේ වගේ තිබ්බනම් ටික් එකට තව චුට්ටක් වතුර ඕනනම් තා ගන්නත් පුළුවන්. ටික් පොඩ්ඩක් වතුර බෝතලේ වහමු. නැත්නම් ඒක වැටිලා මට ඒ බෝතලේ විතරයි තිබින්නේ. මේක හොඳට මෙහෙම මික්ස් කරලා ගන්නවා. මේ ආකාරයට මේ ස්ක්‍රබ් අපිට කරනවා. ඔයාලට උන අතෙත් ගන්න පුළුවන්. හරිද? දැන් අපි යමු මූණේ ළමයි. අතේ ගන්නත් පුළුවන්. මුළු මේක මේ ආකාරයට තමයි ගන්නෙ. මම ඇත්තටම ගෙදර කරන විදිහම තමයි මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මොකද මම ගෙදර කරන විදිහම තමයි අතින් තමයි කරන්නේ. මේ අර මේවෙන් කරන්නේ මගට මම පාවිච්චි කරගන්න හැමදේටම. නැත්නම් ඔයගොල්ලන්ට හැන්දෙන් කරන්න පුළුවන්. මොකක් හරි මේ අර ස්ට්‍රිප් එකක් වගේ එකක් අරන් කරන්න පුළුවන්. මම එහෙම කරන්නේ ළමයි. මට ඒවා මේ වෙලාවේ නෑ. මම ගෙදර කරන විදිහම ඔයගොල්ලන්ට පෙන්නනවා. මේ තියෙන්නේ මේ විදිහට පොඩි ටික ගාගන්න. පොඩි නෙවෙයි අතර මේ පැක් එක මේ විදිහට ගාගන්න. මම වලට ගාගන්න පුළුවන්. ළමයි ඔයගොල්ලෝගේ ඇස්සට ඔයාලා ගාද්දි පරිස්සමෙන් ගන්න. සෙන්සිටිව් ඒරියා නිසා මේක මොකුත් ඇලර්ජි වෙන්නේ නැහැ. ඒකට හැදුල්ට ගියාම ඔයගොල්ලෝ ඊට පස්සේ පැක් එකක් දෙපා වෙනවා. මටත් එහෙම වෙලා තියෙනවා එක දවසක්. මුනේ බෙල්ලේ ඇඟේ හැම තැනම ගන්න පුළුවන්. මම දැන් ගාන්නේ නැහැ. මොකද මේ මට මේක මට පෙන්වන්න ඕන නිසා මට දැන් ඇඟේ හැම තැනම ගන්න නැහැ මම. උගලට මේක උඩ ඇඟටම යූස් කරන්න පුළුවන්. මූණ ඒ කියන්නේ සන්බර්න් වෙලා නම් මේ දවස්වල ඔයගොල්ලෝ ගොඩාක් වටිනවා මේක. ඒක නිසාම මම මේක ෂෙයා කරගන්න හිතුවේ. මේකේ වීඩියෝස් නම් ගොඩාක් අය දාලත් ඇති. ඒත් මම හිතුවා මටත් ආසයි මම කරන රූටින් එක ෂෙයා කරගන්න. මේක පොඩ්ඩක් මෙහෙට කළා මෙතනක් තියෙනවනේ මගේ ස්කින් එක නේද. මේක දාන්නේ කොණ්ඩේ ගෑය නිසා. නැත්නම් ළමයි මේක ටක් ගාලා මේ අපි ෆෑන් එකට හිටියාම ෆෑන් එකේ මේක ටක් ගාලා ළමයි මේව වෙනවා. ගල් වෙනවා. මේක ගාලා ස්පෙෂල් දෙයක් කියන්න ඕන ඕගොල්ලන්ට. මේක ගල් වුණාම මේක කටවත් අරින්න බෑ ළමයි. මේක හයි වෙලා. එතකොට ටක් ගාලා ඒ වගේ වෙලාවෙදී ඔයාලා ගිහිල්ලා පොඩ වතුර මේ මූණට දාගෙන මේක මේව කරගන්න රිලීස් කරගන්න. මේ හයි එක වතුර දැම්මම මේක අර මේ හයි එක යනවා. කියන්නේ හයි වෙන පැක් එක හයි වෙච්ච එක යනවා. හිමීට වතුරෙන් මේ හොදලා අරින්න. ඊට පස්සේ මුකුත් ගන්න එපා මූණට. මේකේ නැත්තම් මොනවා හරි ගාලා ෆේස් වොෂ් වලින්වත් හොදන්න එපා. මේකේ තියෙන මේක යනවා ළමයි. මෙහෙම ගාගන්න. ගාලා ඉවර වෙලා මම දැන් පෙන්නන ඔයගොල්ලෝ මේක හයි වුණාම කොහොමද තියෙන්නේ කියලා. ඒකට විනාඩි 20ක් උඩරම තිබ්බත් ඇති. සමහරකට ඔය ෆෑන් එකට අල්ලලා හිටලා විනාඩි 10න් වගේ මේක මේවා වෙනවා. ඒ උනට ෆෑන් එකට වැඩිය නිකන් නෝමල් තිබ්බහම ඔයාගේ මූණට ඇබ්සෝබ් වෙනවා වැඩි. ඒකට අල්ල ගන්න. මෙන්න මෙහෙම ගාලා හොඳට තියන්න. මම අරක කිව්වේ අර විදිහට හයි වුණාට පස්සේ ඔයා කතා කරන්න ගියොත් මෙහෙම
හැම ඇදෙනවා මූණ අර මහත් වෙන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඒක මම බය කරන්න කියනවා නෙමෙයි ළමයි. ඔයගොල්ලන්ට ඒක තේරෙයි මේ පැක් එක දාලා තියෙන කට්ටියටත් තේරෙයි මේ ටක් ගාලා කඩලා පිටි අපි කෑමකට උනත් දාන්නේ මේ මොනවා හරි ඒ කියන්නේ තික් කරගන්න මේ තද කරගන්න අපි කඩලා පිටි දානවනේ මේ මොනවා හරි ඔය කියන්නේ ඔයගොල්ලෝ කිචන් එකේ වැඩ දන්නවනම් ඒක දන්නවා. කඩලා පිටි අපි දානවා මොනවා හරි බදිද්දී පැට කරද්දී ඒක අර කැඩෙන්නේ නැති වෙන කියන්නේ. ඒ වගේ තමයි මූණට දැම්මම මේක උන හයිය වෙනවා මූණ වේලුනාම. ඒක ටක් ගාලා ඒ වෙලාවට ඔයාලට තේරෙනවා හයි වුණාම ටිකක් හොදගත්තා නම් හරි. හොදලා කියන්නේ වොෂ් කරලා දැම්මනම් ඔය පැක් එක දාන්න. අපි බලමු මේක කරලා වස්තුවේ මොන වෙනසක් තියෙනවද කියලා. නැති වෙයි දන්නේ නැහැ. ඔයගොල්ලෝ මම බොල් කියනවා කියන හිතනවනේ මගේ ඇත්තටම මගේ මූණ මොනවා හරි ඩැමේජ් එකක් වුණා ගමන් මම පිහිට හදන එකම වීඩියෝ තමයි මේ කඩලා පිටිය. ඒකට මගේ අම්මා කෙනෙක් කියලා දුන්නේ මගේ නම සිම්පල් සාමාන්‍ය අපිට පීරිච්ච හදනකොට හදලා ඉවර වෙලා හරි හදන ගමනකට හරි මේ හරියට පිටල එකක් වෙනවා මම ඒකේ ඒවා ගන්න අපේ අම්මට කියලා දුන්නා තමයි මේක මේ කඩලා පිටිය. ඉතින් අර පොඩි කාලේ කාලේ තියෙනවා. ඉතින් මම ගෙදරින් අම්මට ඉතින් ගානවා මම දැන් ආසනය ගන්න. වයසයි කියලා බලෙන් ගානවා මේක වෙන්නේ. අද නම් මට මේක වැඩි වුණා මම ඉතින් ඔක්කොම ගෑවුවා. හරි අපි බලමු තව විනාඩි 10කින් මෙන්න කොල්ලන්. ඒක වේදනාවක් පස්සේ වලට එන්නේ. මගේ ළමයි ෆේස් එක වෙනසක් තියෙනවා කියලා මම හිතනවා. මට නම් ගොඩක් පේන වෙනසක් තියෙනවා කියලා මම පුත් ෆිල්ටර්ස් දාලවත් පුත් මරහා මට ෆේස් එක ඔන්න මගේ ටියුටෝරියල් එක දාන්න. ඔයගොල්ලෝ මේක කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට රිසල්ට්ස් තියෙනවා ෂුවර්. Okay, bye bye. අපි තවත් වීඩියෝ එකකින් හමුමු. Bye. Stay safe.